අපි දන්නවා ප්‍රේමය කියන වචනේ ඇහුව ගමන් මේ උසස් පෙළ අදාරන දරුවොත් ගොඩක් වෙලාවල් වලදී අපි දන්නවා ওই වයසේදී විවිධාකාර ආදර හැඟීම් පහළ කරගන්න අවධියක්. විශේෂයෙන්ම විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවීමත් එක්ක සමහරලාවට ඒ ලෙවල් කරන කාලේ ක්‍රෂ් එකකට එහෙම අපි හිතින් ආදරය කරන තැන් ඕනෑ තරම් තියෙනවා. ඒක හරි සාමාන්‍ය දෙයක්. එහෙම ආදරයක් නොදැනුණා නම් ඒක හරි පුදුමයක්. එතකොට ප්‍රේමයේ සම්බන්ධව ගත්තාම සාහිත්‍ය ඇතුලේ අපිට හරි ලස්සන කාරණා ටිකක් හම්බ වෙනවා. ඒ තමයි එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් වරින් වර ප්‍රේමයේ සම්බන්ධව ඉදිරිපත් කරලා තියෙන ඉදිරිපත් කිරීම ටික. දැන් හිතට ආදරේ මෝදු වෙන කාලෙක ප්‍රේමතෝ ජායති සෝකෝ වගේ වේදිකා නාට්‍ය පිටපතක් උසස් පෙළ දරුවන්ට උගන්වන්න ගියාම ගොඩක් වෙලාවට දරුවෝ අහන එකක් තමයි එතකොට සර් ආදරය කරන එකේ වැරද්දක් නෑ නේද වගේ ප්‍රශ්නයක්. එනවා ඒ නිසා තමයි ඔය ගොඩක් තැන්වලදී ජීවිතේ ආදරේ ඇති වෙන මේ මුල් අවදියේ යෞවන අවදියේදී ඇති වෙන ආදරය මතම යැපෙන්න එපායි කියලා අපි කියන්නේ. සමහරලාවට ඒක නිකන් හුදු ආකර්ෂණයක් විතරක් වෙන්න පුළුවන්. සමහරලාවට තරුණ කාලේ ක්‍රෂ් එකකට ආදරය කරන එක අපි හැමෝටම තියෙන එකක්. අපිට ඒ ක්‍රෂ් එකටම සැබෑවටම ප්‍රේම කරලා අයිති කරගන්න බැරි වෙන්නත් පුළුවන්කම තියෙන නිසා. එතකොට සරච්චන්ද්‍ර ප්‍රේමය සම්බන්ධව විලාසිනියකගේ ප්‍රේමය කියන කෘතියේ එක තැනක මෙහෙම ලියනවා. ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ. රිසිව් කෙනෙකුට පූජා කරනට ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබනට නොසිතා බිඳකුත් කියලා. එතකොට දැන් සරච්චන්ද්‍රමය ගේන ප්‍රේමය නැවත ලබා ගැනීමකින් තොර අත්පත් කර ගැනීමකින් තොර ප්‍රේමයක්. ඒක තමයි සරච්චන්ද්‍රම ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් අපි හිතන්න ඕන නේද අපේ හිතේ ඇති වෙන ප්‍රේමය අයිති කරගන්න අත්පත් කරගන්න අපි මොන්න තරම් දේවල් කරනවද? එතකොට සැබෑවටම ප්‍රේමය කියලා කියන්නේ අතින් අල්ලාගෙන හිර කරගෙන ජීවත් වෙන එක නෙවෙයි කියන කාරණාව සරච්චන්ද්‍ර හරි අපූර්වවට එතන නිරූපණය කරනවා. සහ ප්‍රේමය ඇතුලේ අපිට හම් වෙන සැනසීම ඒ පිළිබඳව සරච්චන්ද්‍ර සිංහබාහුව ඇතුලේ ලියනවා. ලෝ දහමෙන් වැදෙන ආරන් පහරින් ගතසිත රිදෙනා කලනිතියෙන් නැත ලොවේ යන් රසඳුනා ආදරේ සේසුව දෙනා. සුපාදේවිය සිංහබාහුව ඇතුලේ එහෙමයි කියන්නේ. මුළු ලෝකෙම ගරහද්දී මුළු ලෝකෙම රිද්දද්දී නින්දා අවලාද කියද්දී ඇනුම් බැනුම් දෙද්දී හිතට දැනෙන වේදනාව දරා ගන්න පුළුවන්කම තියෙන්නේ ආදරය කියන රසාංජනේ නෙත ගැටෙනකොට විතරයි. මේවා සරච්චන්ද්‍ර සාහිත්‍ය ඇතුලේ මතු කරන තාම විචිත්‍ර යථාර්ථයට ගේන්න පුළුවන් ආදරයේ ස්වභාවයන් කියලා මට දැනෙනවා. අවසානට ගත්තාම සරච්චන්ද්‍රම උද්දාල බමුණාගේ හිතේ ආදරය සම්බන්ධව ඇති වෙන කාරණාව ලියනවා. භක්ති ප්‍රේමයේ ගෞරවය හෝ කුමක් කීවද ඒකක්වත් නොවේ සෙනෙහස. ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පාමුල තබන බුහුමන ඒකක්වත් නොවේ සෙනෙහස. දිවා රෑ දෙක හද සමීපේ දැස් නොපියා බලා ඉන්නා දේකි සෙනෙහස. නොලැබ පරිභවමුත් කිසිත් අන් මොලොක් තෙපුලක් ලබා ගැන්මට ජීවිතේ පවතිනාතුරු මුහුණ මත ඇස් රඳා හිඳිනා දේකි සෙනෙහස. ඇත්තටම ආදරය කියලා කියන්නේ ගෞරවය බුහුමන නෙවෙයි. ආදරය කියලා කියන්නේ ආදරයට තමන්ගේ ජීවිතයට සමීපව රැඳී ඉන්න එකට. ඒක තමයි ප්‍රේමය කියලා කියන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ අවදී ඇතිවෙන ආකර්ෂණයයි ප්‍රේමයේ සැබෑ ස්වභාවය අතර මහ විශාල පරතරයක් තියෙනවා. දවසක ආදරය කරන්න අයිති කරගෙන හිර කරගන්න නෙවෙයි නිදහස දීලා සැනසීමෙන් බලාගෙන ඉන්න. මේකයි ප්‍රේමය කියන්නේ.